හෙලෝ එවරිවන් කොහොමද අද මම මේ පොඩි නෝට් එකක් කියන්න බැලුවේ මේ ළඟදී අහපු එක ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුවා. දැන් අපි ඔක්කොම දැන් AI පාවිච්චි කරනවානේ. දැන් ඉතින් යන්නේ AI අන්න එහෙමනේ දැන් යන්නේ. right AI නැතුව මුකුත් කරගන්න බෑ. දැන් ඉතින් ඔය හැමදේම දැන් කරන්නේ AI use කරලා තමයි. right ඒක අපි හැම එක්කෙනාම දන්නවා. හැබැයි අපි AI වලට තැන දෙන්න ඕන. අපි ChatGPT Gemini ඩීප්සීක් හැම එකම පාවිච්චි කරනවා. අපි ඒකෙන් හැමදේම බලාපොරොත්තුත් වෙනවා අපේ දේවල් වැඩ කරගන්න. හැබැයි අපි අපේ ඔළුව පාවිච්චි කරන්නත් පොඩ්ඩක් අමතක කරන්නේ නැති වුණොත් හොඳයි නේද? අපිට තාම මේ මොලයක් කියලා දෙයක් තියෙනවානේ. අපි ඒක පාවිච්චි කරන්නත් යූස් කරන්න ඕනේ. අපි ඒක පාවිච්චි කරන්න ඕනේ. යූස් කරන්න ඕනේ. නැතුව අපිට බෑ AI හරියට පාවිච්චි කරන්න. මම මේ ළඟදී ඇහුවා රේඩියෝ එකේ. ඒක ප්‍රෝග්‍රෑම් එක කිව්වා. ChatGPT එක යූස් කරන්න මම දන්නවා. ඇයි මේගොල්ලෝ ප්‍රොම්ප්ට් එකත් අපි ලියන්න ඕනේ කියලා කියන්නේ ඒකත් උන්ට හදලා දෙන්න තිබ්බනේ කියලා. ප්‍රොම්ප්ට් එක ලියන්නවත් හිතන්න බැරි නම් ChatGPT වල හරි ඕන AI tool එක ඔයාගේ ඇති වැඩේ මොකද්ද? ඔයාගේ මේ මොලේ ඇති වැඩ මොකද්ද? ඔයාට ඒ පොඩ්ඩ ඒක හිතලා ලියන්න බැරි නම්. right? ප්‍රොම්ප්ට් එක අනුව තමයි ඔයාට ඔයාගේ උත්තරය ලැබෙන්නේ. හරි? එහෙම නෙමෙන්නේ. ඔයාට ප්‍රොම්ප්ට් එක ලියන්න පොඩ්ඩක් හිතන්න බැරි නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඔයාට AI use කරන්න දන්නේ නැහැ. ඔයා AI use කරන්නත් එපා. මොකද ඒක ඔයා හරියට ඒකවත් ඔයාට හිතලා කරන්න බැරි නම් ඔයාට AI වලින් උත් හරි රිසල්ට් එකක් ගන්න බෑ. ඒක හින්දා AI ඇයි කියන ප්‍රශ්නෙට යන්න එපා. ගියත් කමක් නැහැ. මොකද අපිට AI නැතුව බැරි හින්දා. right? ඒක තමයි ඒකට උත්තරේ. හැබැයි පොඩ්ඩක් මේ මෙතන උඩ තියෙන එක මොලේත් පොඩ්ඩක් පාවිච්චි කරලා වැඩ කරන්න පුරුදු වෙන්න. හැම දෙයකම AI වලට බාර කරන්න එපා. අපිට කවදාවත් අපේ මනස හියුමන් මයින්ඩ් එකට තියෙන ස්ට්‍රෙන්ත් එක AI වලට කවදාවත් රිප්ලේස් කරන්න බෑ. හරි. ගිහින් එන්නම් ආයෙත් අලුත් සෙෂන් එකකදී මම මේක සිංහලෙන් කරන්න ඕනේ මොකද අපි ගොඩක් ලංකාවේ අයට මේ ප්‍රශ්නේ තියෙන හින්දා. ඒගොල්ලෝ තාම මේක හරියට යූස් කරන්න දන්නේ නැති හින්දා. ඒ හින්දා හරියට හිතලා හරියට AI යූස් කරන්න. එතකොට වැඩ වරදින්නේ නැහැ. ඔයාට වගේ වැඩ සාර්ථක කරගන්න පුළුවන්, සක්සීඩ් කරගන්න පුළුවන්. හරි. ජය වේවා. bye for now.